මේ තමයි ලංකාවේ උතුරු කොනත් දකුණු කොනත් යා කරන දකුණේ කෙළවර දෙවුන්දර. जियो 360 ලංකාවේ මාත්‍ර පුරවරේ සුන්දරතම වෙරළ බඩ ලංකාවේ දකුණු කෙළවරේ තමයි මේ දෙවුන්දර තුඩුව පිහිටලා තියෙන්නේ. අමානෙන් ගත්තාම උතුරු කෙළවරේ ඉඳන් දකුණු කෙළවරට ශ්‍රී ලංකාවේ දිග ප්‍රමාණය කිලෝමීටර් 432ක් වෙනවා. ඒ 432 අපි මනින්නේ මාතර තියෙන මෙන්න මේ දෙවුන්දර තුඩුවේ ඉඳලා යාපනයේ තියෙන පේදුරු තුඩුව දක්වා. ඒ ඔන්න ඔය විදිහට ලංකාවේ දකුණු කෙළවරත් උතුරු කෙළවරත් යා කරලා දිග ප්‍රමාණය අරගෙන ඒ වගේමයි කොළඹ ඉඳලා නැගෙනහිර දිශාවට පළල අරගෙන අපි ලංකාවේ සමස්ත වර්ග ප්‍රමාණය මන්නුම් ලබනවා. මේ තියෙන්නේ දෙවුන්දර තුඩුව ළඟම තියෙන සුන්දර වෙරළ පරිසරය. අත ගත්තාම සංචාරක ආකර්ෂණය අතින් අති විශාල ආකර්ෂණයක් තියෙන පැත්තක්. අපි මෙච්චර වෙලා කතා කරපු ලංකාවේ දුර ප්‍රමාණය මනින පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුව දක්වා තියෙන සීමාව ඔයාලා දැකලා තියෙනවද? මේ තමයි ඒ සීමාව. මේ තමයි සෙන්ටර් පොයින්ට් එක. මාතර නැත්නම් දෙවුන්දර තුඩුව තුල අපි ලංකාවේ දිග ප්‍රමාණය මනින්න යොදා ගන්න. රයිට්, මේක මිනින්දෝරු දෙපාර්තමේන්තුව හරහා විශේෂිත උස ප්‍රමාණයකින් යුක්තව සකස් කරලා තියෙන්නේ. ඒ වගේමයි මෙතන දැන්වීමක් ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒකට කිසිම ආකාරයකින් හානි වන අන්දමේ ක්‍රියාවන් වලින් වැළකීලා ඉන්න කියලා. මේ දෙවුන්දර තුඩුව පිහිටලා තියෙන්නේ ලංකාවේ දකුණු කෙළවරේ පුදුම තරම් ලස්සන පරිසරයක. එක පැත්තකින් ගත්තාම පස්සේ නිල්ල ගැහුණු ලස්සන බීච් එකක් තියෙනවා. ඒ වගේමයි කොහොමත් තුඩුවක් හින්දා මුළු වටේම බීච් එක තමයි තියෙන්නේ. ඔයාලට ඒක පේනවා ඇති. අර පැත්තෙනුත් වෙරළ තීරය. ඒ වගේමයි එහා පැත්තේ දෙවුන්දර තුඩුව තියෙනවා. ඒ පැත්තේනුත් වෙරළ තීරය. කොහොමත් තුඩුවක් කියන සංකල්පය, එහෙම නැත්නම් තුඩුවක් කියන එක නිර්මාණය වෙන්නේ මැද තියෙන ගොඩබිම් ප්‍රදේශයක් වටාවට තියෙන සමස්ත මුහුදක් ආවරණය වුණාට පස්සේ. ඉතින් මාතර දෙවුන්දර තුඩුව ගත්තට පස්සේ මාරම ලස්සන පරිසරයක් එක තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඇත්තටම ගත්තොත් එහෙම මේ තියෙන ප්‍රදීපාගාරය. ගොඩක් අය රැවටෙනවා මේක තමයි ලංකාවේ දකුණු කෙළවර මනින ස්ථානය කියලා. නෑ යාළුවනේ, දකුණු කෙළවර මනින ස්ථානය තමයි මම අර කලින් ඔයාලට පෙන්නපු මෙන්න මේ පොයින්ට් එක. මෙන්න මේ තියෙන උස් ස්ථානයකට ලකුණු කරලා තියෙන කොළපාට වේදිකාවක් උඩ තියෙන පොයින්ට් එක. මේ තියෙන්නේ දීවරයන්ට ගොඩබිම නිරීක්ෂණය කරගන්න හදපු ප්‍රදීපාගාරය. මේක රාත්‍රී කාලේදී හොඳට දර්ශනය වෙනවා උඩ කැරකෙන විදුලි ආලෝක බුබුලකුත් එක්ක. මේ දෙවුන්දර තුඩුව සමීපයේම තියෙන ප්‍රදීපාගාරය ගැන විස්තර කියනවා නම් මේ ප්‍රදීපාගාරය සම්පූර්ණයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ ගඩොල් භාවිතයෙන්. ගඩොල් භාවිතයෙන් පැති 8කින් බිත්ති 8කින් යුක්තව අෂ්ටාශ්‍රයක් හැඩතිව තමයි මේ ප්‍රදීපාගාරය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම විශේෂත්වයක් තියෙනවා මේ ප්‍රදීපාගාරය සම්පූර්ණයෙන්ම සුදු පැහැති වර්ණ ගන්වලා තියෙනවා. ඒකට හේතුව තමයි ඈත දියබේ ඉන්න දීවරයන්ට ඒ වගේමයි නාවිකයන්ට හොඳින් ගොඩබිම නිරීක්ෂණය කරගන්න පහසු වෙන තමයි මේ විදිහට සුදු පැහැ භාවිතා කරලා තියෙන්නේ. මේ ප්‍රදීපාගාරයේ විශේෂයි. ඒ තමයි
ලංකාවේ තියෙන උස්සම ප්‍රදීපාගාරය තමයි මේ මාතර පුරවරයේ දෙවුන්දර තියෙන මේ ප්‍රදීපාගාරය. උසින් මීටර 49කින් යුක්ත වෙනවා මේ ප්‍රදීපාගාරය. ඒ වගේමයි මේ ප්‍රදීපාගාරයෙන් පස්සේ එහෙම නැත්නම් ලංකාවේ දකුණු කෙළවරින් පස්සේ ඔබ දන්නවා ඉන්දියන් සාගරයේ පුළුල් පරාසයක් අපිට දැర్శණය වෙනවා. අන්නේ පුළුල් පරාසය මේ ප්‍රදීපාගාර පරිශ්‍රයේ තියෙන එහෙම නැත්නම් දෙවුන්දර තුඩුව මේ අවට වටපිටාවට ආවම ඔයාලට බලා ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා දවසක ඇවිල්ලා බලන්න සුන්දරතම දකුණු වෙරළ තීරයේ තියෙන දෙවුන්දර තුඩුව සහ ප්‍රදීපාගාරය. ලස්සන තැනක්, ලස්සන පරිසරයක් මේ විදිහට ඔයාලට විස්තරත් එක්ක අරගෙන එන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා මේ ලංකාවේ ලෝකයේ ලස්සන තැන් ඔයාලට රස මුසුව කියා දෙන Geo 360.